හායි හැමෝටම ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා කියලා මම හිතනවා. ඔන්න අලුත් මාසයක් පටන් අරගෙන තියෙනවා. අද අගෝස්තු 1 වෙනිදා. අලුත් මාසයක් කියන්නේ කැලෙන්ඩරේ පිටුවක් විතරක් මාරු වෙන දවසක් නෙමෙයිනේ. අපේ ජීවිතයේ අලුත් පටන් ගැනීමක් කරන්නත් ලැබෙන හොඳම අවස්ථාවක්. හිතලා බලන්න අද ඉඳලා 2027 ජනවාරි 1 වෙනිදා වෙනකන් හරියටම මාස 5යි තියෙන්නේ. ඔයා බර අඩු කරගන්න ගමන පටන් ගත්තත් නැතත් මේ මාස 5 කොහොමත් ගෙවිලා යනවා. කාලේ කවුරුන් වෙනුවෙන්වත් නවතින්නේ නැහනේ. ඒ නිසා ඔයාට අද තීරණ දෙකක් තියෙනවා. පළවෙනි තීරණය ඔයා ඔය ඉන්න විදිහටම ඉන්න සයිස් එකෙන්ම කිසිම වෙනසක් නැතුව 2027 ජනවාරි 1 වෙනිදාට ඉන්න එක. දෙවෙනි තීරණය තමයි අද ඉඳලා ටිකක් මහන්සි වෙලා කැප වෙලා අලුත් පුරුදු ටිකක් ඇති කරගෙන නොකඩවා මේ මාස 5 කරගෙන ගිහින් ඔයාගේ බෙස්ට් වර්ෂන් එකෙන් ජනවාරි 1 වෙනිදාට යන එක. තීරණය ඔයාගේ අතේ. ජනවාරි 1 වෙනිදා වෙද්දී කට්ටියගේ ඇස් උඩ යන ඔයාටම ඔයාව කණ්ණාඩියෙන් දැක්කම ආස හිතන කෙනෙක් විදිහට දකින්න ඕන මේ වීඩියෝ එක අවසානය වෙනකම් බලන්න. මාස 5ක් කියන්නේ ඔයා කොච්චර ලොකු බර ප්‍රමාණයක හිටියත් හිතා ගන්න බැරි තරම් ලොකු වෙනසක් කරන්න පුළුවන් කාල පරාසයක්. මොකද බර අඩු කරනවා කියන්නේ සතියෙන් දෙකෙන් මාසෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. ඔයා දෙසැම්බර් 1 වෙනිදාට හිතුවොත් මම ජනවාරි 1 වෙනිදා වෙනකොට කිලෝ 20ක් අඩු කරගන්නවා කියලා ඒක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එහෙම කරගන්න අය ඇති. හැබැයි ඒ යාලා අභ්‍යන්තරයෙන් ශරීරයට එකම වෙන්න බැරි තරම් ලොකු ඩැමේජ් එකක් කරගෙන තමයි. ලොකු බර ප්‍රමාණයක් තියෙන කෙනෙක්ට එහෙමත් කරන්න බෑ. හොඳ ටයිම් පීරියඩ් එකක නිවැරදි ක්‍රමවේදයක් කන්සිස්ටන්සි එක තියාගෙන නැත්තම් අත්හරින්නේ නැතුව කරගෙන යන එක තමයි weight loss journey එකදී වෙන්න ඕන දේ. ශරීරය කැත වෙලා, ලෙඩ වෙලා, කෙට්ටු වෙලා වැඩක් නැහැනේ. ඒ නිසා අපේ ඉලක්කය වෙන්න ඕනේ සෞඛ්‍ය සම්පන්න විදිහට ලස්සන වෙනසක් ඇති කරගන්න එකයි. හරි මුලින්ම ඔයා කරන්න ඕනේ පොතක් අරගෙන ඔයා කොච්චර බර ප්‍රමාණයක හිටියත් ඒක පොඩි කොටස් වලට කඩා ගන්න ඕනේ. මුලින්ම කිලෝ 20ක් මට ජනවාරි 1 වෙනිදා වෙනකොට අඩු කරන්න ඕනේ කියලා ඔළුවට දාගන්න එපා. ඔළුවට ප්‍රෙෂර් එකක් දෙන්න එපා. මුලින්ම සතියට කිලෝ එකක් අඩු කරගන්න ටාගට් කරන්න. අගෝස්තු 1 වෙනිදා පටන් ගන්න කෙනෙක්ට සතියට කිලෝ 1 ගානේ අඩු කරනලත් කිලෝ 20ක් අඩු කරගන්න පුළුවන් ජනවාරි වෙනකොට. ටිකක් වැඩිපුර මහන්සි වුණොත් ඊටත් වඩා පුළුවන්. ඉතින් ඔයා මේ වීඩියෝ එක බලන්න මාසයක් පරක් වුණා නම් ඒත් කමන්නේ අද දවසේ ඉඳන් පටන් ගන්න. ඔයාගේ weight එකට යන ගමන කොටස් වලට කඩා ගන්න ඕනේ. එතකොට මාසයක් වෙද්දි දන්නේම නැතුව කිලෝ 4ක් අඩු වෙයි. වැදගත්ම දේ තමයි නකඩවා කරගෙන යන්න එක. කිලෝ 20ක් අඩු කරගන්න බැරි වුණත් ඊට අඩුවෙන් වුණත් ප්‍රශ්නයක් නැහනේ. ඔයා දැන් ඉන්න ප්‍රමාණයට වඩා කිලෝ 5ක් අඩු වුණත් කොච්චර ලොකු වෙනසක් වෙනවද? ඒ නිසා අදම පටන් ගන්න. දැන් තියෙන්නේ ප්ලෑන් එක එක්සිකියුට් කරන විදිය. මේක හරිම ලේසි, ස්ට්‍රේට් ෆෝවර්ඩ්, මාස 5ක් යද්දි කිලෝ 20ක් අඩු වෙලා යන ලේසි ජර්නි එකක් නන් නෙමෙයි. බර අඩු කරගන්නවා කියන්නේ ශරීරයයි මනසයි එකට ගමන් කරන ක්‍රියාවලියක්නේ. හරිම අමාරුයි. හරිම ලේසියෙන් මේ ගමන යන්න පුළුවන් කියලා නම් හිතන්න එපා. මහන්සි දැනෙන දවස් එනවා, මොන කරදරයක්ද කියලා හිතන දවස් එනවා, රස කෑම දැකලා කැවෙන දවස් එනවා, එක්සර්සයිස් කරන්න බැරි වෙන දවස් එනවා, අසනීප දවස් එනවා. මේ දේවල් වලට මුහුණ දෙන්න වෙනවා. මේ දේවල් සිද්ධ වුණා කියලා බර අඩු කරගන්න ජර්නි එක නවත්තන්න එපා. මෙහෙම අවස්ථාවන් කියන්නෙම බර අඩු කරගන්න ජර්නි එකේ මුහුණ දෙන්න වෙන එක චැප්ටර්ස්. රෝං සයිඩ් එක ගියා කියලා අත්හරින්න ඕන නැහැ. පුළුවන් තරම් නොකඩවා ඔයාගේ ට්‍රැක් එකේම මේ මාස 5 ඇදගෙන යන එක තමයි ඔයා කරන්නම ඕනේ දේ. ඊළඟ දේ තමයි කෑම කන රටාව. ඔන්න ඉතින් වැදගත් කොටසකට ආවා. ඉතින් අපේ කට්ටිය බර අඩු කරගන්නවා කියන වචනය ඇහුණා විතරයි ඕන් කරන්නේ එක එක ඩයට් ප්ලෑන්, ඩයට් රෙසිපි හොයනවා. ඒව හදනවා. ඒකේ වැරද්දක් නැහැ. හැබැයි මේක හරියටම කරන්න ඕන. මොකද මම දන්නා ඉන්නවා YouTube එකේ තියෙන එක එක ඩයට් රෙසිපි හදන්න ගිහිල්ලා වෙනදා ගන්න කැලරි ප්‍රමාණයටත් වඩා කැලරි අරගෙන මහත් වුණ අය. ඔයා ඩයට් රෙසිපි එකක් හදනවා නම් ඒකට ගන්න අමුද්‍රව්‍ය සහ ඒවායේ අඩංගු වන කැලරි ප්‍රමාණයන් ගැන කවුන්ට් එකක් හරි නැත්නම් හොඳ අවබෝධයක් තියාගන්න ඕනේ. Google search කරලා ChatGPT දාලා ඔයාලට මේව අද හොයාගන්න ලේසියි. මොකද අපි කැලරි ඩිෆිසිට් එකක් තියාගන්න එක ගොඩක් වැදගත් වෙනවා. මම කොහොමද කැලරි කවුන්ට් කරලා ආහාර ගත්තේ කියලා ඉදිරි වීඩියෝ එකකින් කියන්නම්.
ඔය මුකුත්ම අවශ්‍ය නැහැ. සාමාන්‍ය සරල ජීවිතයක් ගත කරන ඔයාට මට කියන්න තියෙන්නේ එළියෙන් කන ෆාස්ට් ෆුඩ්, ජංක් ෆුඩ් මේව දේවල් ඔයා නවත්තන්න ඕනේ මේ මාස 5ේදී. ගෙදර හදන කෑම කන්න. හොඳ සම්බර ආහාර වේලක්, ප්‍රෝටීන් වැඩියෙන්, ෆයිබර් අඩංගු, කාබ්ස් අඩුවෙන් කෑම වේලක් ගන්න. Google එකේ සර්ච් කරන සම්බර ආහාර වේලකදී මොනවද ගන්න ඕන දේවල් කියලා. ඊට පස්සේ බර අඩු කරගන්න අමුතුවෙන් ඩයට් රෙසිපි ඕන වෙන්නේ නැහැ. ඒක අපේ ඔළුවේ හදාගත්ත දෙයක් විතරයි. සීනි පුළුවන් තරම් අඩු කරන්න. සීනි නැතුවම බැරි කෙනෙක් නම් දවසට අඩු සීනි දාලා ෂේක් කෝප්පයක් බොන්න. මොකද මමත් එහෙමයි. නැත්තම් මටත් සීනි වලට තියෙන ක්‍රේවිං එක නැත්තම් ආසාව අඩු කරගන්න හරිම අමාරු වුණා. රෑටත් පුළුවන් නම් චිකන් හරි එළවලු සුප් එකක් හරි බොන්න. බත් කනවා නම් ඒත් පුළුවන් තරම් අඩුවෙන් සම්බල ආහාර වේලක් ගන්න. වැදගත්ම දේ ඔයාට ශරීරයට අවශ්‍ය පෝෂණය හරියට ලැබෙනවද කියන එකයි. වෙනදාට වඩා අඩුවෙන් කන නිසා ටිකක් බඩගිනි වැඩියෙන් දැනේ ටික කාලයක් යනකම්. සතියක් විතර ගියාම බඩ පොඩි ආහාර ප්‍රමාණයකට පුරුදු වෙනවා. ඒ නිසා දවසට හොඳට වතුර ලීටර් 2-3ක් අතර බොන්න. ඉඳලා හිටලා පොඩි චීට් මීල් එකක් ගත්තට කමක් නැහැ. හැබැයි ඒක දිගේ එල්ලිලා ගිහිල්ලා චීට් මීල් එක, චීට් ඩේ එකක්, චීට් වීක් එකක් වගේ දිගටම ගෙනියන්න එපා. හොඳට හිත ඔයා කන්ට්‍රෝල් කරගන්න ඕනේ. ඊළඟට එක්සර්සයිස් කරන එක. මම බිගිනර්ස්ලත් මේ කතා කරන්නේ. ඔයාලා ජිම් එකකට යනවා නම් ප්‍රශ්නයක් නැහැ. ඔයාලව හරි විදිහට ගයිඩ් කරන්න කෝච් කෙනෙක් ඉන්නවනේ. මම නම් ඇත්තම කිව්වොත් මගේ කිලෝ 26ක බර අඩු කරගත්තේ ගේ වටේ ඇවිදලා. ඒ වගේම මගේ ගෙදර ඔබි ට්‍රැක් එකක් තිබ්බා. මම ඒක දවසට පැයක් වගේ පැද්දා. හැබැයි මම දැන් මේන්ටේන් කරන නිසා මම ජිම් එකකට යනවා. ඔයත් මම වගේම බිගිනර් කෙනෙක් නම් මුලින්ම විනාඩි 20කින් පටන් ගන්න. සතිය විනාඩි 10 ගානේ වැඩි කරන්න. එක දවසින් ස්ටෙප් 10000ක් ඇවිදලා පර්ෆෙක්ට් විදිහට ඩයට් එකක් කරලා හැමදේම හරියට වෙන්න ඕනේ නැහැ. දවස ගානේ අලුත් පුරුදු ඇති කරගන්න. ඒක ලොකු වෙනසක් කරනවා. ඒ වගේම ගෙදර එක්සර්සයිස් කරන්න. නොකඩවා කරන එක තමයි වැදගත්ම දේ. එක දවසක් පැයක් ඇවිදලා දවස් 3ක්ම ඇවිදින්නේ නැතුව ඉන්න එක පරදායි නෑ. දවසට විනාඩි 20ක් ගානේ සතියට දවස් 3ක් 4ක් ඇවිදිනවා නම් ඒක වඩාත් වැදගත් වෙනවා. ඒ වගේම ශරීරයට හොඳ විවේකයක් අවශ්‍ය වෙනවා. ඒ නිසා දවසට පැය 8ක්වත් හොඳට නිදා ගන්න. ස්ට්‍රෙස් එක පුළුවන් තරම් අවම කරගන්න. බර අඩු කරගන්න ජර්නි එකක් කරනවා කියලා වුණත් ඔය අනවශ්‍ය ස්ට්‍රෙස් එකක් දාගන්න එපා ඔළුවට. ඒක ඔයාගේ ලයිෆ් ස්ටයිල් එක විදිහට ෆලෝ කරන්න. ඒ වගේම ගොඩක් අය හිතන්නේ මොටිවේට් වෙලා weight loss journey එක පටන් ගන්න ඕනේ කියලා. නෑ, ඒක తాවකාලිකයි. මොකද ඒ සිතිවිලි ගියාට පස්සේ මොටිවේෂන් එක ඉවරයි. ඇත්තම මොටිවේෂන් එක තියෙන්නේ ඔයා අමාරුවෙන් හරි මේ journey එක පටන් අරගෙන දිගටම කරගෙන යද්දී ඔයාගේ අඩු වෙන grams, kilograms දැකලා. ඔයාගේ රිසල්ට් එක දැකලා ඔයාම මොටිවේට් වෙනවා. ඒක తాවකාලික නැහැ. ඒක ඔයාව දිගටම මේ ට්‍රැක් එකේ හරියට තියාගෙන යන්න උදව් වෙනවා. ඉතින් මම මගේ කලින් වීඩියෝස් වල මේ දේවල් ගැන ඉන් ඩීටේල් කතා කරලා තියෙනවා. මම මෙතන සරල ප්ලෑන් එකක් තමයි ඔයාලට මේ මාස 5ේදී දුන්නේ. ඔයාලට වැඩි විස්තර ඕනනම් මගේ කලින් වීඩියෝස් බලන්න. මම මේ වීඩියෝ එකෙන් අවශ්‍ය වුණේ අලුත් මාසෙකින් අලුත් අරමුණක් ඔයාගේ ඔළුවට දීලා ඔයාව රීෆෝකස් කරවන එක තමයි. අදම පටන් අරගෙන මාස 5ක් වගේ පොඩි කාලයකින් ඔයාගේ බෙස්ට් වර්ෂන් එක එළියට දාන්න. ඉතින් ඔයාට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න ඔයාලගේ අදහස්, ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. බයි.